අයිබෝන් ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ ජනපෞර සංවාද මණ්ඩපයේ සමගයි පුරා හෝරාවක් අපි ඔබ සමග රැඳෙනවා සාරවත් කතා බහක් අරගෙන. හිතතුනි මේ ජීවිතේ බොහෝ දේවල් හොයන කට්ටිය අපි. ජීවිතේ පීර ජීවිතය හොයනවා. උපතත් සහ මරණයත් අතර තියෙන ආයුෂ කාලේ බොහොම සන්තෝෂයෙන් ගෙවා දාන්න වන විදිහේ කාලසටහනක් හදාගන්න අපි කාටවත් බැරි වෙලා තියෙනවා. බොහෝ දේවල් සුන්දර විදිහට දකින්න අපිට බැරි වෙලා තියෙනවා. අපි අකමැත්තෙන් වුණත් ඒ කාරණේ මතක් කරන්න අවශ්‍ය වෙනවා. ජීවිතේ රසය කියන එක රස භාවයන් පිළිබඳව අපිට තියෙන්නේ ඈත මතකයක් විතරයි පුංචි කාලේ. අපි බොහොම වේගවත් වෙලා අපේ හෘද ස්පන්දනය වෙනස් වෙලා කියලා අපිට දැනෙන්නේ. ඒ වගේම අපි ලෙඩ වෙලා ශාරීරිකවත් මානසිකවත්. මේ සමස්ත මානවයා සුවපත් කළ හැකි විෂයක් වේ නම් අපි දන්නවා ඒ කලාව කියලා. මිනිසෙකුට මිනිසෙකු පෙන්වීම. මිනිසෙකුට ඔහුව කනපිට හරවා පෙන්වන්නට හැකියාව තියෙන්නේ සාහිත්‍යයට, කලාවට. මේ ගැන අපි මීට ඉහතදී දවසකත් අපි කතා කළා. ඒ නිසා ජනපෞර බොහොම තදින් කල්පනා කළා. අපේ සංවාද මණ්ඩපය සැලසුම් කිරීමේදී අපි අලුත් පරිච්ඡේදයක් පෙරලන්න කල්පනා කරා. ඒ තමයි මේ රට හදන වේදිකාව ඇතුලේ ඥානය සහ ගුණය, එහෙම නැත්නම් ඥානමය සහ ගුණමය පඨිතයන් සහිත උතුම් මිනිසෙක් හදන්න අපට අවශ්‍ය මොනවද? අමුද්‍රව්‍ය මොනවද? එහිදී තමයි අපි කලාව සාහිත්‍ය වැනි විෂයන් අපේ සංවාදවලට ගත යුතුයි කියලා අපි තීරණය කරන්නේ. ඒ නිසා අද දවසේත් අපි හිතුවා මේ ජීවිතේ වින්දනය කරන්න, සෞන්දර්යාත්මකව දකින්න, ඕනෑම දුකක් සතුටක් කොට විඳ ගන්න, ඕනෑම දුකක් බොහොම සංවේදීව විඳ ගන්න, තමන්ගේ ඒ සංවේදනා තුලින් අනිත් අය දිහා බලන්න. ඒ නිසා අලුත් ඇසක් කලාවෙන් නිර්මාණය කරන්න. අපි අද දවසේ මාතෘකාව බවට පත් කරගන්නවා. ජාතික සංවර්ධනයත් මේ කාරණට එකතු කරගන්න අවශ්‍යයි. මොකද හැම දෙනෙක්ම අද ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියාගේ ඉඳලා කල්පනා කරත් අපිට තියෙන ලොකු ණය බරක්. මේ ණය ගෙවා දාන්නේ කොහොමද කියන දේ සම්බන්ධව තමයි අපිට අපි නීති අවදි සිහියෙන් ගත කරන්නේ. ඒතකොට මේ රටක් හැටියට සංවර්ධනයේදී පාරවල් හදලා ණය අරන් රටක් හදන එක ඇතුලේ මිනිස්සු හැදුන්නේ නැත්නම් අපි ලොකු අගතියකට ගමන් කරනවා. ඒ නිසා ජාතික සංවර්ධනය උදෙසා අපිට මේ කලාව සාහිත්‍ය උපයෝගී කරගන්න පුළුවන්ද කියන කතා බහ අද අපි මේ සංවාදය ඇතුලේ ඔබට ගෙනෙනවා. බොහොම සාරවත් රසවත් ආකාරයෙන් රැඳෙන්න කියන ආරාධනයත් එක්කම කැමති අපේ ආරාධිත 82 අඳුන ගන්න. අද දවසේත් අපි ආරාධනා කළේ විශේෂයෙන්ම මේ පිළිබඳව ප්‍රාමාණික උගතෙක්, සාහිත්‍ය පිළිබඳව ගවේෂකයෙක්, ඉතිහාසය පිළිබඳව ගවේෂකයෙක්, ආධ්‍යාත්මික ගවේෂකයෙක්, ආධ්‍යාත්මය පිළිබඳව ගවේෂණය කරන සහ භාවිතයේ නිරත වෙන ආචාර්යවරයෙක්, කතිකාචාර්ය, යෝගාචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි මහත්මයා අද දවසේත් මැදිරියට ආරාධනා කරා. ආයුබෝව වේවා කියලා පිළිගන්නවා. ඒත් එක්කම අපේ මේ කතා බහ පෝෂණය කරන්නට මෑතෙව්ගේ සම්මානනීය කෘති ගණනාවක් රචනා කරපු තව පැත්තකින් නව දෘෂ්ටියක් සමාජගත කරන්නට, මානවවාදී දෘෂ්ටියකින් තමන්ගේ පෑන හසුරවන්නට කවි ලියන කිවිඳියක්, ඒ වගේම ලේඛිකාවක්, එය මදුෂා චිරන්තනී ඉලංකෝන් අපි ආදරෙන් අද දවසෙත් මැදිරියට පිළිගන්නවා. අයිබෝන් කියලා. හිතතුනි දැන් මේ ජාතික සංවර්ධන ඉලක්කයන් කියන කාරණය තමයි වැඩිපුර අද ඉහළ මට්ටමේ කතා බහට ලක් වෙන්නේ. හැබැයි මේ සංවර්ධන විශේෂේත්‍රයේදී සාහිත්‍ය කලාවට ඉඩක් තිබේද? ලීලානන්ද මහත්මයා ඔබට මම ආරම්භයේ බාර කරනවා. දැන් සංවර්ධනය පිළිබඳ කතාවක් හැදිලා තියෙනවා රට ඇතුලේ. හැබැයි මේ සංවර්ධනයේ ගුණාත්මක භාවය පූර්ණණය කිරීම සඳහා නැත්නම් ඒ ගුණයෙන් පිරවීම සඳහා අපිට එහෙම සංවාදයක් වැඩපිළිවෙලක් රටේ කැපිලා පෙන්න තියෙනවද එහෙම? ඔව් ගමගේ ඇත්තටම ගත්තාම ඊටාත්ම කාලෝචිත ප්‍රස්තුතයක් තමයි අපි මේ කතා බහ කරන්නේ. ඒ කියන්නේ මේක ටිකක් ගැඹුරින් කතා කරොත් අපිට මෙහෙම වචනයක් කියන්න පුළුවන් අපේ මේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් කියලා අද දවසේ තියෙන. මොකද අද වෙනකොට ඔබත් මමත් මේ කතා කරනකොට අපි මීටර් 2ක් දුරින් ඉන්නේ. එකක් 70 මීටරයක්, ඒ කියන්නේ අඩි 3 අඟල් 3ක් දුරින් සහ තවත් මීටරයකින් ඉන්න ඕනේ. එහෙම නැත්නම්
ඒ තැනට සමස්ත ලෝකෙම අපි ලංකාව පමණ නෙවෙයි සමස්ත ලෝකෙම ගෙනල්ලා තියෙනවා දැන් මීටර 2ක් දුරින් ඉන්න. එකක් ඇත්ත දුර අනිත් එක ඇත්ත සවිඥානික භාවයෙන් යුක්තව ඉන්න තැනට අපේ පැවැත්ම පිළිබඳ ලොකුම අර්බුදය වෙනකොට අදපත් වෙලා තියෙනවා. ඒ කොයිතරම්ද කියනවනම් ඒ බටහිරම කියන විදිහට ඔය NASA ආයතනයේ හිටපු අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ඔහු කියනවා මේ යන විදිහට ගියොත් එහෙම අපි මේ කෙරසින් ඔයිල් කියන්නේ භූමියෙන් ගන්න තෙල් භූමි තෙල් දහනය අඛණ්ඩව මේ විදිහට තව අවුරුදු 10ක් ගියොත් එහෙම මේ පෘථිවිය ඊට පස්සේ ජීවත් වෙන්නේ ගස්ගල් විතරයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ සමස්ත පැවැත්මම අර්බුදකාරී තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. අපේ බොහෝ රටවල් අපිත් ඇතුළුව අපේ රටේ නම් පෙබරවාරි 4 වෙනිදා අනිකුත් රටවල් වල ඒ නිදහස් දවස් විදිහට අපිට පෙන්වන්නේ ගොඩාක් ලොකු මල්ටි බැරල් රොකට් ලොන්චර්ස් Tu-56 අරගෙන යන පෙරහැරවල් පෙන්වනවා. ඒකට අපි හිතනවා දැන් ඇමරිකා එක්සජනපති හිතනවා න්‍යාස්තික මිසයිල් මේ තරම් ප්‍රමාණයක් තිබෙමින් උන් ආරක්ෂිතයි කියලා. අපි හිතාගෙන ඉන්නවා පෙබරවාරි 4 වෙනිදාට ගෝල් ෆේස් ග්‍රවුන්ඩ් එකට ඒ පිට්ටනියට යුද්ධ ටැංකි ටික පොලිස් කරලා ගෙනල්පුවාම මුහුද පැත්තට හරවල වෙඩි තිබ්බහම අපි සුරක්ෂිතයි කියලා. හැබැයි සියල්ල සුරක්ෂිත නොවේ කියලා අද දවසේනකොට ඔප්පු වෙලා තියෙනවා. ඒතකොට ඒකේ අවසාන විග්‍රහය සරලවම ගත්තොත් එහෙම අපි හුරු වෙලා නැහැ කුමක්ද? අපි මිනිස්සෙක් නිර්මාණය කරලා නැහැ. මේ වෙනකොට අවසාන විග්‍රහය මේක අවුරුදු 500 ලොකු කාලයක් නැහැ. අවුරුදු 500ක ඇතුලේ මේ මිනිස් ඉතිහාසය ඇතුලේ කේන්ද්‍රීය සාධකයේ අපි මිනිස්සෙක් නිර්මාණය කරන්න උත්සාහ දරලා නැහැ. දැන් ඔබ කතා කර අපේ මේ පාසල් පද්ධතිය මේ ඇතුලේ අපි දැනුම දෙනවා. දැන් අහස හඳ තරණය ගැන තියෙනවා. දැන් උදාහරණයක් මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය පිළිබඳව මාධ්‍ය වලින් සියල්ලගෙම දැනුවත් වෙලා පුදුමාකාර දැනුමක් අපිට තියෙනවා. දැන් පුංචි ළමයාගේ සිට වැඩිහිටි සීයලා ආච්චිලා සියලු දෙනා දක්වා පුදුමාකාර දැනුමක් තියෙනවා. දවසට මැරෙන්නේ කීයද? නින්දට යනකොට අපි දන්නවා අද මෙච්චරක් මැරිලා මෙච්චරක් ආසාදිතයි ඇමරිකාවේ මෙච්චරක් මැරිලා ඉන්දියාව මේ වගේ මැරිලා කියලා අපි කටපාඩමින් කියන්න දන්නවා. හැබැයි අපි මිනිස්සු පුරුදු කරලා නැහැ. පුරුදු. අපි දැනුම පුරුදු කරලා තියෙනවා. අපි හඳට යන්න දන්නවා. නමුත් අපට රැට එළියට ගිහිල්ලා හඳේ සිසිල විඳ ගන්න අපි මිනිස්සු පුරුදු කරලා නැහැ. අපි ඉර ගැන කියනවා ඉරට කිලෝමීටර් මෙච්චරයි ඉරේ ඉඳන් ආලෝකය පෘථුවියට ගමන් කරන විනාඩියටයි තප්පර ගණනක් යනවා. ඒකේ සෙල්සියස් අංශක මෙච්චරයි. අහවල් තැන ඕසෝන් ස්තරය දැන් හිල් වෙලා තියෙන ලොකු හිලක් තියෙනවා මාර වැඩේ කියලා කියනවා. හැබැයි අපි පුරුදු කරලා නැහැ ගමගේ හිරු රැස් උදේ පාන්දර වැටෙන දේ විඳින්න. හැබැයි අපි තිබුණා මෙහෙම එකක්. අපි උදේ කියනවා අපි අවුව තපිනවා කියලා. ඒක නිකන් ග්‍රාම්‍යයි මෝඩයි වගේ අදහසක් එන අවුව තපිනවා කිව්වම නේ. නමුත් අපි හුරු කරලා නැහැ. හැබැයි ඉරගෙන මාර දැනුමක් අපිට දීලා තියෙනවා. සාමාන්‍ය වචනෙන් කියනවා. ලොකු දැනුමක් දීලා තියෙනවා. හැබැයි අපි දීලා නැහැ පුරුද්දක්. අපි පුරුදු කරලා නැහැ මේ හැමට හොඳට ඉර එළිය වැටෙන්න. මේ කොණ්ඩෙට මූණට හොඳට ඉර එළිය වැටෙන්න පුරුදු කරලා නැහැ. හැබැයි ඉරගෙන මාර දැනුමක් අපි දීලා තියෙනවා. ඒ වගේ ගත්තාම අපි ඛේදවාචකයේ තියෙන ගමගේ අපේ හදවත පිළිබඳව අපි ඒ සංවේදනයන් අපි පුරුදු කරලා නැහැ. ඒකයි අද වෙනකොට බරපතල ප්‍රශ්න. කියන්නේ අපේ මේ සියල්ල දැනෙන තැන අක්‍රියයි වගේ කියලා ඔබට හිතෙන්නේ. ඔව් අක්‍රිය කරලා තියෙනවා. කිසියම් සංඥාවන් ගන්න තැන කම්පණය වෙන්න එපා. සංඥාව හඳුනා ගන්න එපා. පිටස්තර කියන සංඥාව කුමක්ද කියලා හඳුනා ගන්න තැනම අක්‍රිය වුණාම අපි අර විසන්දි වෙලා වගේ ස්වරූපයක් තමයි වෙලා තියෙනවා. මට මේ පොඩි වෙලාවක් දෙන්න මම මේකට හොඳ උදාහරණ මේ උදාහරණ මේ සාහිත්‍ය ගැන අපි කතා කරන නිසා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ ගම්පිරිලි නවකතාවේ අපූර්ව චරිතයක් ගොඩනගනවා. ඒ චරිතය තමයි මේ සියවසේ නන්දා. එතකොට නන්දාට ළමයෙක් හම්බ වෙනවා. ළමයා හම්බ වෙනකොට ළමයා මැරෙනවා. හැබැයි දොස්තර මහත්තයා කියන්නේ පෙකණි වල කපලා තියෙන මලකඩ කාපු කතුරකින් ඒ හින්දා මේ ළමයා මැරුණා කියලා. හැබැයි අපූර්වට අපේ වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි මේ සමාජي ගොඩනගලා තියෙන්නේ නන්දලා කියන්නේ. ඒ කියන්නේ නන්දට ඔබ කවුරුත් මේ කියවලා තියෙන නිසා
නන්දා ඉස්සෙල්ලම පියල් එක්ක පංච දාලා පරදිනවා. එතකොට මේ නන්දා පියල් කියනවා මේ නන්දා පෙරදුණු රුපියලයි පියල්ක් දික් කළාය. මට එපාය කියමින් නන්දා අතර ගැසුවාය. ඒ කියන්නේ නන්දට මේ භාවය කලමනාකරන භාවය තේරුම් ගන්න බෑ. ඒ හින්දා පියල්ගේ රුපියල නන්දට ඕනේ. හැබැයි පියල්ගේ රුපියල නන්දට ඕනේ නැහැ. මේ අතරමං වෙච්ච චරිතය. ඊට පස්සේ පියල් නන්දර දෙනවා ලියුම්. දෙනකොට අම්මා අහනවා වෙලාවක. කෝ පියල් දුන්න ලියුම් කියලා. එතකොට නන්ද කියන මං වීසි කරා කොහෙටද? අල්මාරිය අස්සට. නන්දට පියල්ගේ ලියුම් ඕනේ. හැබැයි නන්දට පියල්ගේ ලියුම් එපා. නන්දට ඕනේ ජිනදාස කසාද බඳින්න. හැබැයි නන්දට ඕනේ ජිනදාස කසාද බඳින්න. නැවත වාක්‍යයක් කිව්වොත් නන්දට ඕනේ ජිනදාස කසාද බඳින්න. නන්දට ඕනේ ජිනදාස කසාද බඳින්න. නන්දට ඕනේ ජිනදාසගෙන් ළමයි. නන්දට ඕනේ ජිනදාසගෙන් ළමයි. අපේ නන්දලා මේ බිවන්නේ. ළමෙක් නැත්තම් කියනවා ප්‍රශ්නයක්. නැත්නම් වන්දී කියලා කියන එක ළමෙකුට කෙහෙල් වන්දී කියලා කියනවා. ඒ හින්දා නන්ද බලනවා ළමෙක් ඕනේ. හැබැයි ඕනේ නෑ නන්දට ඇතුලේ නන්දගේ. ජිනදාස සිංහලේ යනවට නන්ද කැමති නෑ. හැබැයි නන්ද කැමති ජිනදාස සිංහලේ යනවට. අපේ නන්දලා නිර්මාණය වෙන කාර්යය ඉතින් ලස්සනට වික්‍රමසිංහයන් කියනවා. එතකොට නන්දාට නැවත පියල් එකට ඉන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ. හැබැයි නන්දට ඕනේ පියල් එක්ක විවාහ වෙන්න. මෙන්න මේ දිත්තේ නේද අපේ මේ වික්‍රමසිංහ හරි ලස්සන මාට වික්‍රමසිංහයන් මේ චරිත ගොඩනගලා තියෙනවා. මේ අපි ඉන්න මේ සමකාලීන සමාජයේ නන්දලා බිහි වුණා කියලා වික්‍රමසිංහයන් කියනවා. ඇයි මේ නන්දලා බිහි වුණාට අපි වටා පිටාව හැදුවේ නන්දලා බිහි කරන්න. හැබැයි අපිට ඕනේ නන්දලා. නන්දලා ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ මම කියනවා යසෝදරාලා. දැන් යසෝදරා කිව්වහම අපි තුම මහා මායා කිව්වහම මං කියන්නේ යසෝදරා කියලා කියන්නේ මහා මායා කියලා කියන්නේ නමක් නෙමෙයි කියලා මගේ අදහස. මං කියන්නේ යසෝදරා කියලා කියන්නේ ඉහළ මානසික තලයක් නියෝජනය කරන වැකියක් කියලා. නමක් සහ ගුණයක්. ගුණයක්. මං කියන්නේ යසෝදරා කියලා කියන්නේ ඒ වගේ ඉහළ තලයක් නියෝජනය කරන නමක්. අපි හිතමු උදාහරණයක් විදිහට ශාන්තිවාදී ගුණය තියෙන තැනැත්තිය සමාන යසෝදරා කියලා ගත්තොත්. කරුණා බරිත ගුණය තියෙන තැනැත්තියක් සමානයි මහා මායා. ඒ වගේ අපිට මේ නමයක් නෙමෙයි. මේ ඉහළ මානසික තත්වයක් තිබුණු කෙනෙක් තමයි යසෝදරා කියලා කියන්නේ. යසෝදරා බැලුවේ කුමක්ද? තමා තුළ තිබුණු ගුණාංග ටික. දැන් යසෝදරා අපිට සාහිත්‍ය තුල කියන යසෝදරා දැන් සිද්ධාර්ථ රාහුල ඉන්නවා. හැබැයි නන්ද වගේ නෙමෙයි යසෝදරා රාහුල දිහා බලන්නේ. නන්දට රාහුල ඕනේ. යසෝදරාට රාහුල ඕනේ. නන්දට රාහුල ඕනේ. නන්දට රාහුල මේ ඕනේ. නන්දට රාහුල එපා. හැබැයි අපි දන්න යසෝදරාට රාහුල ඕනේ. රාහුල එපා නෙමෙයි. අපි දන්න යසෝදරාට සිද්ධාර්ථ ඕනේ. හැබැයි අපි දන්න මේ නන්දට ජිනදාස ඕනේ. හැබැයි අපි දන්න නන්දට ජිනදාස එපා. මේක පොඩි මේ මනසට අභ්‍යාසයක්. ඒ කියන්නේ අපේ ලෝක ඇතුලේ අපිම අතරමං කරපු ස්වරූපයක්. ඒ කියන්නේ දැන් හරි වැදගත් කාරණයක් දැන් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් සංවර්ධනය පිළිබඳව කතා බහ කරන දැන් ජාතික සංවර්ධනය රටේ සංවර්ධනය පිළිබඳව කතා බහ කරන්න කලින් ආපහු තමන් සහ තමන්ගේ පුද්ගලයා ඇතුලේ මේක තියෙනවද කියලා බලන්න එපා. තමන් ගුණාත්මකව වැඩිලා තියෙනවද කියලා බලන්න එපා. දැන් ගුණාත්මකව නොවැඩුණු මිනිසෙකුට මේ ජාතික සංවර්ධනයට උර දෙන්න බෑනේ. මේකට කරගහන්න බෑ. අපි චිරන්තන ඔබගෙන් විමසුවොත් දැන් මේ සමාජ හැප්පි මේ සමාජ දෙදරා යාම. දැන් අපි දැන් පය ගහගෙන ඉන්න තැන් ස්ථාවර නැහැ වගේ එකක් තේරෙනවා. දැන් ඔබ ලේඛිකාවක් හැටියට හෝ කිවිදයක් හැටියට අපි දන්නවා මේ සමාජ කම්පනයනේ මේ අපිට ගලන්නේ. ඒ සමාජ කම්පනය
තදින්ම දැනනකොට තමයි තමන් ආපහු ඒ ප්‍රතිනිර්මාණය කරන්නේ කලාකෘතියක් හැටියට. දැන් මේක ඔබ දකිනවද? දැන් වර්තමාන සමාජයේ මේ තියෙන සංවර්ධනය හඹා යන මිනිසුන්ගේ තියෙන කඩාවැටීම් ටික ඔබ මොන ආකාරයෙන්ද දකින්නේ? එක සත්‍යයක්ද මේ කියන කතාවේ සහ මේ මෑතුගේ ඔබ තරුණ ලේඛකයෙක් හැටියට දකිනකොට? ඔව් දැන් ඒක සත්‍යයක් තමයි. ඉතින් ඒක දැන් අපිට අර මොකද විසිබල් තර්කයක් නෙවෙයි විසිබල් අර දෘශ්‍යමානයි. අර මෙතුමා කිව්වා වගේ අවි ආයුධ ටික ඔක්කොම ගෙනල්ලා පෙන්නනවානේ. ඒකට අන්තිමට අපිට මොකද්ද කරන්න උනේ? මොකද්ද අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ? පොඩි සබන් කැටයක්. එක්ක ගෙදර එල්ලන්න අර මොනවද කොහොඹාතු ටික. ඕනේ අපිට අන්තිමට ඕන උනේ නේද? ඉතින් අපිට පුළුවන් වුණා නම් මේ ඔය සබාදහමත් එක්ක ගනුදෙනු කරන්න අපේ දරුවන් වහුරු කරන්න. දැන් අර මේ මෙතුමා කිව්වා වගේ යශෝදරාව සතු ගුණාංග ප්‍රගුණ කරන්න. අපිට බැරිකමක් නෑනේ ඔක්කොම මානසික ගුණාංග. ඒක සංවර්ධනය තමයි. ඒක තමයි විය යුතු සංවර්ධනය නේද? මානසික මේ ආධ්‍යාත්මිකව සුවපත් වෙන්නේ නැතුව. ඒ කියන්නේ දැන් ඔබ සංවර්ධනය කියලාම කියනවා දැන් හයිවේ එකක් හැදුවට වැඩක් නැහැ නේ. ඔය හයිවේ එකේ යන මිනිස්සයා වාහනේ ඉඳලා එළියට කසල ටික තමන්ගේ විසි කරනවා නේ. හරියට කහිරෙන් පාර පනින්න බැරි නම් එතන හයිවේ එකක් හදලා එහෙම ගන්න සංවර්ධනය මේ එක අපිට හරි ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා අපි ඉලක්ක කරගන්න ඕනේ හැම වෙලාවෙම මානව ගුණයන්ගෙන් පිරිපුන් මිනිසෙක් වෙන්න. අපේ බුදුහාමුදුරුවෝ දේශනාව බැලුවොත් අන්තිමට වෙන්නේ අර රූපං චිරති මච්ඡානං නාමගොත්තං අචිරති කියන එකනේ. අපේ නම විතරයි ඉතුරු වෙන්නේ. කියන්නේ අපි කොච්චර හොඳ මිනිස්සෙක් විදියට ජීවත් වුණාද කියන එක විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අපි මොන විදියට සංවර්ධනය අපි මොන තරම් භෞතිකව දේවල් ගොඩනැගුවා වුණත් අපිට මිනිස්සෙක් හැටියට ඉතුරු වෙන්නේ ඔච්චරයි. ඉතින් ඒක අපි අපේ අනාගත පරපුර දෙන අපේ දරුවන්ට ඒක තේරුම් කරලා දෙන්න ඕනි කියන එක තමයි ලේඛිකාවක් හැටියට මම හිතන්නේ සහ මම පෞද්ගලිකව උත්සාහ කරන්නේ වෙනුවෙන් ලේඛකයෙක් සතු කාර්යභාරය වෙන්න ඕනෙත් ඒක ඇත්තටම සමාජයේ විනිවිද දකින්න. ඉතින් එතනදී මේ පරිකල්පනයට කොටු වෙනවට වඩා මම නම් කැමති පෞද්ගලිකව මගේ හැම නිර්මාණයක්ම බිහි කරන්න මේ සත්‍ය සිදුවීම එක. ඒ කියන්නේ මිනිස්සුන්ට ජීවිතේ කියව ගන්න පුළුවන් විදියට. ප්‍රායෝගිකව ජීවිතේ ඇතිවෙන ගැටලු, කාලීන සමාජීය ගැටලු එකතු කරගෙන අපිට මගේ නවකතාවක් කියලා ඒක මොකක් හරි මේ දැනට සමාජයේ තියෙන දැවෙන ප්‍රශ්නයක් එක්ක කතා කරන්න මම කැමතියි. කියන්නේ ස්ත්‍රී දූෂණයක් වෙන්න පුළුවන්. ඒ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය වැඩි වෙනවා කියලා අපි සමීක්ෂණ වාර්තා වලින් දකිනවා. එතකොට ඒ හා සම්බන්ධ නෛතික පසුබිම මොකක්ද? ඒ කියන්නේ කෙනෙකුට දැන් එකපාරට නීති පොතක් කියවලා ඒකෙන් යමක් ඉගෙන ගන්න සාමාන්‍යයෙන් හැමෝටම බෑනේ. ඒකට රුචියක් දැනෙන්නෙත් නැහැ. නමුත් නවකතාවක් කරා පොඩි අර ගැඹුරු කරුණු සරල කරලා දැක්කුවාම එයා ඒ පොත කියවද්දී ඒ හා සම්බන්ධ මොනියම් හරි අත්දැකීමක් ලැබුණොත් එයාට ඔළුවේ තියෙනවා මේ ඒ ගැන දැනුවත් වීම. ඒකට එයා ඒ අනුව ක්‍රියා කරනවා. අර අඩුමතරමේ නීතිය ගැන සාමාන්‍ය අවබෝධයක් ලැබුණාම අර වැරද්ද කරන ප්‍රවණතාවය හරි අඩු වෙනවා. ඉතින් අන්න ඒ වගේ සමාජයට යම්කිසි මේ සාධනීය යමක් එකතු කරන්න දායක වීමක් තමයි ලේඛකයා හරහා විය යුත්තේ. ඉතින් එතනදී අපි මම නම් කැමති අර මේ දැන් වේදිකා නාට්‍යයක් යනකොට වේදිකාවේ තනින් තැනට ආලෝක ධාරා එල්ල කරන්නේ. එක එක පැත්තට දැම්මම තමයි ඒක ලස්සන. ඉතින් ඒ වගේ කරන නිර්මාණය ඇතුලේ සමාජීය ගැටලු කීපයක් දැන් ස්ථාන කීපයක් ආවරණය කරන්න. එතකොට විචිත්‍ර බවකුත් තියෙනවානේ. විචිත්‍රත්වය ඇතුලේ තමයි හැම වෙලාවෙම සුන්දරත්වය රැඳෙන්නේ. ඉතින් ඒ නිසා චමත්කාරය. ඉතින් අර පරිපූර්ණ මිනිස්සෙක් බිහි කරන්න අපිට ඔය හැම දෙයකම මේ හැම දෙයක්ම අවශ්‍යයි. හැම දෙයක්ම කියන්නේ කලාව වෙන්න ඕනේ. එතකොට මොකද්ද මේ මනෝවිද්‍යාව, දර්ශනය, ජීව විද්‍යාව මේ හැම දෙයකින්ම දැනුවත් වීමක් කෙනෙකුට අවශ්‍යයි පරිපූර්ණ මිනිස්සෙක් වෙන්න. සංවර්ධනිතා වැදගත් කාරණයක්. දැන් මිනිසෙකුට මිනිසුන්ව කියවා ගන්නට ශබ්දකෝෂයක් අවශ්‍යයි. දැන් ඔබට ඔබව කියවා ගන්නට දැන් ඔබට හිතෙන්නේ නැද්ද මේ තමන්ම කන පිට හරවා බැලුවොත් වෙනත් අය තමන්ට මොන තරම් නිନ୍ଦා අපහාස කරයිද? මිනිස් හිතක හැටි, මිනිසුන්ගේ හිතක් හැසිරෙන විදිහ
සියුම්ව නාඩි පරීක්ෂාවකට ලක් කරන්න පුළුවන් කලාකරුවෙකුට. ඔහු තාම කිඳා බහිර ප්‍රශ්නෙට කීමේ දෙනවා. ප්‍රශ්නේ පතුලට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අරන් එන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා කලාව සහ සාහිත්‍ය කියලා කියන්නේ විශාල සමාජ ප්‍රගමණයකට නැත්නම් මහා මනුෂ්‍ය සමාජයක් යහපතට තල්ලු කිරීමේ හැකියාවක් සහිත උපකරණයක් සහ ප්‍රවේශයක්. ඇයි අපි නොසලකා හරින්නේ? අපි දැන් මේ සම්බන්ධව සංවාදයක් අවශ්‍යයි. අපි දැන් ජනපෞරදී මේ කතාබහ ආරම්භ කළා. අපි කාලය ඇවිල්ලා කෙටු විරාමයකට යන්න. රන්දෙන් අපි සමග නැවතත් කතාබහ අරගෙන එන්න. ජනපෞර සමග එක්වන්නේ බොහොම සාරවත් කතාබහක අපි නිරත වෙන්නේ සාරවත් වගේ මට හිතෙන්නේ රසවත් කියලා. ජාතික සංවර්ධන උත්සාහ කලාව හා සාහිත්‍යයේ උපයෝගීතාවය නැත්නම් අවශ්‍යතාවය. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මට වැදගත් නෑ තාලයකට අප්පුඩියක් ගහන එක කියලා. මලක මෙලක මට වැදගත් නෑ. සමනලෝකයේ පියාපත්තක තියෙන අපූර්වත්වයේ සුන්දරත්වයේ ඒ තියෙන විලාසිතාව මගේ ජීවිතේට වැදගත් නෑ කියලා හිතනවා. මොකද අපි ඉන්නේ කාර්යබහුල ලෝකයක. ඔබ ඇමතු දුරකථනය කාර්යබහුලයි. මිනිස්සු හරියට කාර්යබහුලයි. දැන් මේ කාර්යබහුල වෙලා කොහෙද මේ කලබලෙන් යන්නේ මිනිස්සු? ලිනන්ද මහත්තයා මේ මොකද්ද මේ ගමනේ කෙලවර? දැන් අපි යම් තැනකට ආවා. මෙතුමිය මගේ හොඳ සාධනීය තැනක් අපිට පෙන්නුවා. මේ අපේ සංවර්ධනයේ දෘෂ්ටිය ඇතුලේ මේ මට මාවවත් අයිති නෑ. අපි මිය ගියාමනේ ආපහු අපි උඩුකුරුව තියලා කියන්නේ මේ අපට අයිති නෑ කියලා මේක. කලින් කිව්වනම් අපි මේ ජීවිතේ සමහර දේවල් අපිට මේ ගැලවෙන්න තිබුණානේ අපිට. මේක නිරන්තරවම අපි කිව්වනම් මේ ඔබ ඒ උතරන් රැස් කරන්නේ ඔබට ඔබවත් අයිති නෑ. ඔබේ සිරුර ඔය මස් පස් බවට පත් කරලා ඔබ යනවා. ඔබේ ශරීරයේ අලු බවට පත් කරලා ඔබ යනවා. නිසා ඔබ ඒ තරම් මේ තේරුමක් නෑ වයි කියන එක. දැන් අපිට මේ සංවර්ධනයේ වැරදිලාද තියෙන්නේ. දැන් අපි මේ කියන දෘෂ්ටිය තමන්ගේ නැත්නම් රැස් කිරීම ලාභය උදෙසා තාම කෑදර ලෙස පොළොව ජලය ගහකොළ සතා සීපාව මිනිස්සු විනාශ කරන සමාජයක ඉන්නේ අපි. ඊට කොහොමද මානසික දෘෂ්ටියක් දෙන්නේ? කොහොමද ඒක ප්‍රවේශය ගන්න? ඔව්. අතරම ගමගේ දැන් නූතන වෙනකොට තියෙන මේ කියවීම එන්නේ ඇත්තටම 1500 ගණන් වල 1500 ගණන් වල හිටියා මේ එක චින්තකයෙකු කෙනෙක් ෆ්‍රැන්සිස් බේකන් කියලා. ඔවුන්ගේ චින්තනයේ ප්‍රධාන වශයෙන් තිබුණේ අර ඔබ කියපු මේ මුර්ගවාදී දෘෂ්ටි කෝණය තමයි. කියන්නේ පරිසරයේ තියෙන රහස් අපි මේ පරිසරේ තරවටු කරලා ගන්න ඕනේ, හූරලා ගන්න ඕනේ. ඔය වැනි ඊටමන්න කූරතර අදහස් ටික ඔය 15 සියවසෙන් පස්සේ නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒකේ දිගුවක් විදිහට තමයි ආවේ මේ අද තියෙන සංවර්ධනය කියලා කියන දේවල් ටික තියෙන්නේ. එතකොට ඒක ඇත්තටම අර මම මුලින් කිව්වා වගේ මේක සංවර්ධනය. එතකොට අද වෙනකොට අපිට පේනවා 2020යි මේ අපි නොවැම්බර් මාසෙ වෙනකොට සංවර්ධනය වෙලා කියලා දැන් කියනවා. එතකොට අපිට අනිත් පැත්තෙන් සංවර්ධනය වෙලා නැහැ කියලා. අර දිත්තේ සංවර්ධනය වෙලා නැහැ. දැන් උදාහරණයක් ගත්තම අර T56 එකක් දැන් හරිනම් දැන් ගෙවල් හැම ගෙදරකටම දැන් ලංකාවේ ජනගහනය ලක්ෂ 220ක් විතර වෙනවා. ඉතින් T56 ලක්ෂ 220ක් හැම ගෙදරටම දුන්නා මේ වසංගතෙන් බේරෙන්න වගේ. ඒක ඊට වැඩි දියුණුව නේද? ඒ දියුණුව කියන එක ඒක දැන් ඇත්තටම අපි අසමත්. දැන් මේ කියන මාදිලිය මේ මොඩලේ කියන එක අසමත් වෙලා තියෙනවා. අපි කියනවා sannivedanaya කිරීම සඳහා ඔබ කිව්ව වචනයක් මේ ජංගම දුරකථන භාවිතා කරනවා. ඔබ ඇමතු ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක. ඒ කියන්නේ sannivedanaya කරන්න අපි දුරකථන හොයාගෙන තියෙනවා. හැබැයි අපිට සංවේදනය කරගන්න බෑ. ඔබ ඇමතු ග්‍රාහකයා ජීවතුන් අතර නොමැත වගේ තැනකට දැන් අපි ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතනවා sannivedanaya උපරිම තැන අද මේ සියවසේ අපි ඉන්නවා කියලා. හැබැයි sannivedanaya දුර්වලම තැන අද අපි ඉන්නේ. කෙනෙකුට තේරෙන්නේ නැහැ. පවුල. ඉතින් ඒ විදිහට ගත්තාම මේ සියලු එකින් එක පෙළගස්වල ගත්තාන් පස්සේ අපි මන්මාවත් ටික හදලා තියෙනවා. හැබැයි මන්මාවත් වල යන්න බෑ. මම හිතන්නේ අද මේ වසංගත තත්වයෙන් මේ යන ලෝකෙ මේ යන වැඩි ප්‍රමාණයක් යන්නේ මේ රියානතුරු වෙලා. ඒ කියන්නේ අපි හයිවේ අධිවේගී මාර්ග හදලා තිනවා. අධිවේගී මාර්ග වල යන්න බෑ. අපි sannivedana උපකරණ හදලා තිනවා. හරි sannivedanayak කරගන්න බෑ. අපි දැන් කෘත්‍රිමව මව් කිරි කියලා කිරි හදලා තියෙන જાති. හැබැයි ඒකේ මව් ගුණේ නැහැ. මේ හදලා තියෙන ඒක ගුණේ නැහැ. ඒ විදිහට ගත්තයින් පස්සේ අපි සමස්තයක් විදියට අද වෙනකොට
මේ සියවස වෙනකොට නිර්මාණය කරලා තියෙන සියල්ලම පාහේ එකක් දෙයක් හරියන්නේ පුළුවන්. සියල්ලම පාහේ අද අසාර්ථක වෙලා තියෙනවා, අසමත් වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි මේකට පුංචි ප්‍රවේශයක් ගන්න මේ විදිහට. මේ මෑත භාගයේදී එක මේ ටෙලිනාට්‍යයකට ආවා. අපි හිටපු විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙක් සාහිත්‍යදරයෙක් සයිමන් නවගත්තේගම මහත්මයාගේ කතාවක්. ඒක තමයි සංසාර ආරණ්‍ය අසබඩ කියන නවකතාව. විශිෂ්ට ගණයේ නවකතාවක්. මේ නවකතාවේ මුඛ්‍ය තේමාව වෙලා තියෙන්නේ, තේමාව කියන්නේ මෙන්න මේ විදිහේ වාක්‍යයක් කියනවා. කිසිවක් නූපදී සියල්ල නොමරේ කියලා. කිසිවක් නූපදී සියල්ල නොමරේ. මේක තමයි මේ නවකතාවේ හරය විදිහට ගන්නෙ. දැන් අර ඔබ සඳහන් කරා වගේ අපේ මෘත ශරීරයක් අවසාන මොහොතේ තියෙනකොට මේ කිසිවක් ඉපදිලත් නැහැ, කිසිවක් මැරිලත් නැහැ. මේ මහා දාර්ශනික, මහා ගැඹුරු, මහා ධර්මතාවය මේ නවකතාවේ සංසාරාරණ අසබඩ නවකතාවේ සයිමන් නවගත්තේගමයන් කියනවා. මේකේ ඇත්ත වශයෙන්ම මේකට පාදක කරගන්නේ ප්‍රඥා පාරමිතා සූත්‍රය තමයි එතුම මේකට පාදක කරගන්නේ. ඉතින් දැන් මේ නවකතාවේ අවසාන මේ කොටස වෙනකොට, අවසාන පරිච්ඡේදය වෙනකොට ඉතා කේන්ද්‍රීය තැනකට එතුමා සයිමන් නවගත්තේගම මේ කතාව ගේනවා. එතකොට මේකට ඉස්සෙල්ලා එකක් කියන්න ඕනේ, මේ ඕනෑම අපේ ශිෂ්ටාචාරයක් ඉතා සාධනීය මට්ටමට සහ පැවැත්ම නිසි ආකාරයෙන් පවතින්න අවශ්‍ය කරන සියලුම සාධකයන් තියෙන දැනුම් පද්ධතිය තමයි බෞද්ධ දැනුම් පද්ධතිය. ඉතින් එහෙම ගත්තාම මේක මම අර කේන්ද්‍රීය කාරණාවට එන්න සයිමන් නවගත්තේගම ශූරීන් නවකතාව අවසානයේ සංසාරාරණ්‍ය අසබඩ නවකතාව අවසානයේදී කියනවා මේ සංසාරේ මේ අපි ගැටෙනවා, ඉපදෙනවා, මැරෙනවා, මේක ගමන් කරනවා. මේකේ ගැටුම කියන එක වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පලිගැනීම මේ සියලුම දේවල් තත්වයන් සමනයකටපත් කරලා ශාන්තිදායක තත්වයකටපත් කරන්න පුළුවන් හොඳම දෙයක් තියෙනවා. කුමක්ද? මේ ජීවියක් බිහි වෙන්නේ මව් කුසක, ගර්භාෂයක. එතකොට මේ අයිති කාන්තාවට, ස්ත්‍රියට, අම්මට. නවකතාවේ ප්‍රශ්නයක් මතු කරන අවසානයේදී කුමක්ද අහන්නේ? එහෙමනම් මවක්ගේ මනස පවිත්‍ර වුණොත්, මවක්ට පුළුවන් වුණොත් මේ ගර්භය, මේ සංස්කෘතිය කියන හිරණ්‍ය ගර්භ කියලා වචනයක් කියනවා. මේ ගර්භය මනාව ප්‍රසන්න කරන්න පුළුවන් නම්, මේ ගර්භය මෛත්‍රියෙන් පුරවන්න පුළුවන් නම්, මේ ගර්භය කරුණාවෙන් සුපෝෂිත කරන්න පුළුවන් නම් මේ ලෝකේ වඩා ලස්සන වෙයි කියලා මේ නවකතාවේ ප්‍රශ්නාර්ථයක් අවසානයේදී මේ සයිමන් නවගත්තේගමයන් ඉදිරිපත් කරනවා. මම හිතනවා මේක ඉතා වටින කතාවක් කියලා. අපිට පුළුවන් නම් ලේඛිකාවන්ට විශේෂයෙන් ගර්භය තුල ওই ටික ගොඩනගන්න පුළුවන් නම් මම හිතනවා යම් පමණකට හරි මේක වඩා సౌందర్యාත්මක වෙයි කියලා. හැබැයි හරි අපූර්වයි. දැන් එතනදිත් මවක් විඳින සංවේදනා සියල්ලම මේ ගර්භාෂයේ ඉන්න දරුවා විඳිනවා. ඒ කියන්නේ අපේ පුංචි ලෝකයක අපි ජීවත් වෙන. හැබැයි හරි සංවේදී. දැන් ඔබටත් ඒ තන හුරු පුරුදු වෙන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ අපි කොහොමද හිටියේ කියලා. හැබැයි අපි හැමෝගෙම මේ මුල් වාසස්ථානේ සහ මාතෘත්වයේ අපි හිනහ වෙන්නේ මවටනේ. අපි ප්‍රතිචාර දක්වන්නේ අම්මට. අපි මවගේ ස්වරයට තමයි, ඒ උණුසුම තමයි අපිට දැයිද මේක හරි මනුෂ්‍යත්වයේ පදනම් කරගත්ත කාරණා. මේක මේ ආර්ථික ඉලක්ක හඹා යන මේ සත්වයකට මේක තේරුම් කරන්න කොයිතරම් කලෙයිද දන්නේ නැහැ. දැන් මේ මෙතුමා කිව්ව තැනකින් මට ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් මේ විසන්ධි කියන වචනේ හරි වැදගත්නේ. දැන් මිනිසෙකුට මිනිසෙක් කොයිතරම් දියුණු ලෝකයක් තිබුණත් මිනිසෙකුට මිනිසෙක් කියවා ගන්න බැයි නම් ඒ සමාජයේ ඊතරම් යහපත් සමාජයක් නෙවෙයි. මිනිසුන් යා කර හැකි උපකරණයක් නැහැනේ. එකම උපකරණය මේ අපි කතා කරන විෂය සාහිත්‍ය සහ කලාව. ඒකෙදි මේ මිනිසුන් තව හිතකට කියවන්න හදනවා. ඔබ ලේඛිකාවක් හැටියට ඔබ මෙහි තියෙන ශක්්‍යතාවය මොන වගේද? දැන් අපිට පැහැදිලිව මේක උපකරණයක්. මිනිස්සුක්ගේ මල් වගේ හිතක් හදන්නත් පුළුවන්, ගල්මෙන් රළු පරළු සහිත හිතක් හදන්නත් පුළුවන්. ඒකට අපේ භාවිතය එහි තිබෙන ශක්්‍යතාව මොන වගේද දකින්නේ සාහිත්‍ය විෂය තුලේ?
ඇත්තටම සාහිත්‍යය කියලා කියන්නෙම තත්කාලීන සමාජයේ දේශපාලනික ආර්ථික මේ කියන පසුබිම සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කිරීමක්නේ. ඒක ඇතුළෙම තියෙනවා සාහිත්‍යයේ නිර්වචනය ඇතුළෙම තියෙනවා සාහිත්‍ය ඒ කාර්යභාරය මොකක්ද කියලා. ලේඛකයා සතු කාර්යය මොකක්ද කියන එක. ඉතින් අර දැන් උදාහරණයකට ගත්තොත් අපි රුසියන් විප්ලවය. රුසියාව කන පිට ගහපු හරවපු පොතක්නේ මැක්සිම් ගෝකිගේ අම්මා කියන්නේ. ඊළඟට ප්‍රංශ විප්ලවය ගත්තොත් ගීඩ මොපසාංග්ලා, අර්නස්ට් හෙමින්ගේ, එතකොට ලියෝ ටෝල්ස්ටෝයි යුද්ධය හා සාමය මේ ලේඛකයෝ මොනතරම් දෙයක් තමන්ගේ ලිවීම හරහා තමන්ගේ කවිය හරහා සමාජයට එකතු කරලා තියෙනවා. සමාජයේ රට එහෙමම වෙනත්ම පැත්තකට උඩු යටිකුරු කරලා කන පිට හරවලා ගත්තේ මේ ලේඛකයෝ. ඉතින් ඒ නිසා මෙතෙන්දී සුවිශේෂීම කාර්යභාරයක් තියෙනවා. අර ලේඛකයා කියන්නේ මේ උසස් තත්වයක ඉන්නවා කියලා අර අපේ බඹරැන්දේ හාමුදුරුවෝ කියන්නේ. මොකද තව කෙනෙකුට අහු නොවන ජීවන දෘෂ්ටියක් හඹාගෙන ගිහිල්ලා ඒක සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කරලා කෙනෙකුගේ හදවතට කාවද්දන්න පුළුවන් හැකියාව තියෙන ලේඛකයාට පමණයි කියලා. ඉතින් එතෙන්දී ලේඛකයා සතුව තියෙන සුවිශේෂී කාර්යභාරය. ඉතින් එතෙන්දී ඒගොල්ලන්ට තමන්ගේ නිර්මාණ ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. කවිය වෙන්න පුළුවන්. දැන් නවකතාව පමණක්ම නෙවෙයි. සාහිත්‍ය කියන්නේ කලාව ඇතුලේ තියෙන එක ශානරයක්. මොකද මූර්ති තියෙනවා, සිතුවම් කලාව, නර්තනය මේ හැමදේම කලාව ඇතුලේනේ තියෙන්නේ. සාහිත්‍ය කියන්නේ ඒක එක ශානරයක් විතරයි. ඒ සාහිත්‍යයේ උපශානර හැටියට තමයි කෙටි කතාව, නවකතාව, යෞන් කතා, පරිවර්තන කතා මේ විදිහට එන්නේ. ඒ කුමන දේ කළත් අවිහිංසාවාදී දර්ශනයක් දෙන්න බැරි කමක් නැහැ කාටවත්. තව කෙනෙක්ගේ හිතට අර ශාන්තිවාදී දර්ශනයක් දෙන්න බැරි. මිනිස්සෙක් තියා මනුස්සකම ඇතුව බලන්න. අර අපි සරලවම කිව්වොත්. අන්න ඒ තත්වෙන් කෙනෙකුගේ හිතට ආකල්පයක් දෙන්න බැරි කමක් නැහැ. ඉතින් ඒක මේ බෞද්ධ ආගමේ විතරක්ම නෙමෙයි. අනිත් තමන් අදහන ආගමට අනුව තමන්ගේ ජීවිතය දකින්න ඕනම කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඒක අපි ටිකක් අර ඔපමට්ටම් කරලා ගන්න එක තමයි මම හිතන්නේ ලේඛකයා සතු වගකීම වෙන්නේ. දැන් අර ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ ගත්තත් උන්වහන්සේගේ දර්ශනය ඇතුළෙත් අර මෙතුමා කිව්වා වගේ ශ්‍රී ගර්භාෂයේ සැලකුවේ පූජනීයත්වයේ බඳුනක් විදියට. මොකද සමාජයේ කියන්නේ ලෝකයේ ඉදිරි පැවැත්මට අවශ්‍ය ජීවියා බිහි වෙන්නේ ශ්‍රී ගර්භාෂය ඇතුළේ හින්දා. ඉතින් එතෙන්දී ස්ත්‍රියට දුන්නේ කියන්නේ කාන්තාවට මහා ඉහළ තැනක් පූජනීය ස්ථානයකට ඔසවා තබලා තියෙනවා කිතුණු දහම විසිනුත්. එතකොට මේ කිසිම ආගමක ඒ විදිහට මේ කිසිම කෙනෙක්ව කොන් කරලා නැහැ. දැන් සමතන ඕනේ කාන්තාවට සම අයිතිය ඕනේ ඔහොම කියලා කිව්වට ආගමිකව බැලුවොත් එහෙම මේ බෙදාවෙන් කිරීමක් මට නම් හම්බෙලා නැහැ. මිනිසුන්ගේ හිත ඇතුලේ තමන්ගේ චිත්තසංතානය ඇතුලෙන් කරගත්ත බෙදීම් තමයි මේ මම නම් දකින්නේ. ඉතින් කොහොම වුණත් මේක අර බිලිඳු කලලේ ඉඳලාම ගොඩනගන්න ඕන කියනවා වගේම ඇත්තටම නම් හරියටම නම් මේක පටන් ගන්නේ යුගදිවි සම්බන්ධතාවයක් ආරම්භෙද්දි කියලායි මම හිතන්නේ. මොකද යුග ජීවිතයේ මනුස්ස ජීවිතයෙන් වෙන් කරලා තියලා ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරයක් නැහැ. මොකද සමාජයට ලෝකයට පැවැත්මට අවශ්‍ය කරන අභිනව සමාජිකයා එකතු කරන්නේ මේ අඹුසැමි සම්බන්ධතාවය ඇතුලේ හින්දා. දැන් මම පෙරලා ප්‍රශ්නයක් අහුවොත් එකක් දැන් මේ වෙළඳ ආර්ථික ප්‍රවාහයේ ඇතුලේ අපි කියමුකෝ දෙදෙනෙකුගේ ගිවිස ගැනීම පවා විවාහය පවා වුන් නෙවෙයි සැලසුම් කරන්නේ. එතන තියෙන දැවැන්ත රූප ශබ්ද සහ ලොකු බිල් ගොඩක්. ලොකු ඒක දැන් මේවා දැන් ඇත්තටම ඒකටම සාහිත්‍යයක් හැදෙනවනේ. දැන් සාහිත්‍යකරුවට රචකයාට ලේඛකයාට වගකීමක් නැද්ද මේ මිත්‍යාවට ලියන්නේ නැතුව සත්‍ය දොරගුළු ඇතුලෙන් මිනිසුන්ට ඥානය පෙන්වන්න. දැන් අපි ගන්නවා පහුගිය කාලේ සැතැම් බිහි වෙච්ච නවකතා රැලි තිබුණා. දැන් මේ රැලි වලින් අවසානයේ තරුණ මනස ගිහිල්ලා ගාල් කරේ මේ ඊටාම නරක තැනකට කියලා අපේ විග්‍රහය. ඉතින් අපිට හිතෙන විදිය. ඉතින් මීට වඩා මේ අර මෙතුමා කිව්වා වගේ මීට වඩා ජීවිතයේ අනිත්‍යයි නම් අය මේ නිත්‍ය දෙයක් මේක ඇතුලේ හොයන්න නැහැ.
ආදරය කියන්නේ පරිත්‍යාගයක් නම් ආයේ ඒකේ කොහේ හරි මේ ඉල්ලගෙන කොහේ හරි රැකලා තියාගන්න තැනක් නැහැ. ඒ වගේ මේ කිසියම් ඒ දාර්ශනික තැනට ගෙනියන්න ඇයි වැඩුන්නේ නැත්තේ ඒක. ඒක එහෙම හේතුවක් තියෙනව නේද එහෙම දැන් ඔබතුමී කියන දැන් අපිට නව ජීවිතයක් පටන් ගන්න තැනින් මේක පටන් ගත්ත හැකි. පැහැදිලි. හැබැයි ඒකට සාහිත්‍යයක් හැදිලා තියෙනවනේ ඒක කරන්න ඕනේ මෙහෙමයි කියලා. ඔව් දැන් අපි ගත්තොත් අර ඔබ කිව්වා වගේ පරණ අපි ජන කවියක් ගමුකෝ. අපි අර මේ නූගත් ගැමියා නොදියුණු ගැමියා කියලා කිව්වේ අපි අර ඉස්සර ජන කවි කියන කාලේ. ඉතින් ওই කාලෙත් අපි අහලා තියෙනවා අර ඉරට උඩින් කියලා ජන කවියක් තියෙන මගේ නෑ නම් මට හොරෙන් දීග ගියා කියලා. ඉතින් එතකොට ඒ ගැමියා දන්නවා මේ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අපි ආසයි ප්‍රියයන් එක්ක ඉන්න. නමුත් වෙන්වීම දුකයි. එහෙමයි කියලා ඒ හරහා පරිගැනීමක් ඔහුගේ හිතේ නැහැ. පියක් මන්නයක් කරන් ගියේ නැහැ. එහෙම නැත්තම් දැන් අපි අදගත් සමහරට අපි ඒකේ බරපතලම අවස්ථාත් අත්දකිනවා. නමුත් එවැනි දෙයකට ගිහිල්ලා නැහැ. ඉතින් අර තමන්ගේ වේදනාව පරිසරයත් එක්ක බද්ධ කරගෙන ඔහු ඉවස ගන්නවා. ඉතින් අර උපේක්ෂාවෙන් දරා ගන්නවා. ඉතින් ඔහු දන්නවා ජීවිතය කියන දේ ඇතුලේ ඔව් හමුවීමක් තියෙනවා වෙන්වීමක් තියෙනවා. ඉතින් මේක සමබර කරගන්න ඕනේ කියන එක ඔහු දන්නවා. ඉතින් අර ඒ දර්ශනය හැබැයි එයාව අපි හඳුන්වන්නේ අද නොදියුණු ගැමියක් කියලා. ඉතින් අර දියුණුයි කියන සත්‍යය අද මේ වෙද්දී අපි දකිනවා මාධ්‍ය හරහා පුවත්පත් වාර්තාව එහෙම අපි දකිනවා එක්කෝ සමූහ දූෂණයක් කරලා ඝාතනය කරනවා. එහෙම නැත්නම් ඊටත් වඩා අර දූෂණය වීම ඝාතනය වීමටත් වඩා භයානකයි කියනවා. ඉතින් මානසිකව ඊට වඩා මේ අපහසුතාවයන්ට පත් කරන දේවල් දකිනවා. ඉතින් මේක නෙවෙයි ඇත්තටම විය යුත්තේ. ඉතින් ඒක ලේඛකයා විසින් ලේඛකයාට කාර්යභාරයක් තියෙනවා එවැනි දේවල් නෙවෙයි අපි කරන්න ඕනි කියන එක සමාජයට එන්නත් කරන්න. හැබැයි ඉතින් අර රසඥතාවය කියන්නේ සමීකරණයක් නෙවෙයිනේ. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ නිසා කවුරු හරි ඔය අවරගණීය නිර්මාණයක් කරලා එළියට දැම්මොත් ඒක වැළඳ ගන්න කොටසකුත් ඉන්නවා. ඒක මම වැරදි කියලා කියන්නේ නැහැ. මොකද දැන් බීතෝවන් වගේ මොසාට් වගේ අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පීන්ගේ සංගීත නිර්මාණයන් යුරෝපයේවත් ප්‍රචලිත වුණේ නැහනේ. ඒ අය සම්භාව්‍ය කෘතීන් රචනා කර සම්භාව්‍ය නිර්මාණ බිහි කරේ. නමුත් ඒක ওই ජනප්‍රියයි කියන ශානරය අතරට ආවේ නැහනේ. නමුත් අපේ දැන් ගොළු හදවත කියන කෘතිය ගත්තොත් ඒක යම්කිසි අපි දන්නවා ඒක හොඳ ලස්සන කතාවක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ හරහා සමාජයට වෙන් කරගත්තු කොටසක් හිටියා. ඉතින් කරුණාසේන ජයලත් මහත්මයා 3 වතාවක් ජනප්‍රියයි කියන නවකතාවට හිමි සම්මානය ගත්තා. එතුමන්ගේ පස්සේ ඔය ජනප්‍රියයි කියන ශානරයේ ඉන්න කාටවත් අද මේ වෙනකන් සම්මාන ගන්නව අපි දැකලා නැහැ. හැබැයි සමහර කෘතීන් තියෙනවා පිටපත් 85000ක් විතර අලෙවි වෙච්ච ඒවා. ඒ කියන්නේ සම්භාව්‍ය කියන දෙයට වඩා රසික පාඨකයන් අතරට යන ප්‍රවණතාවයේ වැඩි ජනප්‍රිය කියන එක ජනප්‍රිය කියන ශානරය. නමුත් හැම වෙලාවෙම පෞද්ගලිකව මම විශ්වාස කරන දෙයක් තමයි අපි කෙනෙක්ව ගෙනියන්න ඕනේ පරිකල්පන ලෝකයකට අරන් ගිහිල්ලා නිර්මාණික වින්දනයක් ලබා දෙනවට වඩා මම මගේ ගෞරවනීය පාඨකයට ජීවිතේ දකින්න උදව්වක් කරන්න කැමතියි. මිනිස්සු කොහොමත් මේ ප්‍රകൃතිය ඇතුලේ නෙමෙයි ඉන්නේ. මිනිස්සු දැන් කලාව ගත්තත් හඳ ගැන කියන කවියෙන්නේ අපි හඳ දකින්නේ. ඊළඟට දැන් මේක නිසා ඕනෑම දෙයක් ජීවිතේ විඳින්න පාර කියා දෙනවා මේ සාහිත්‍ය සහ කලාව ඇතුළේ. ඒකෝට දැන් අපිට මේ මාව ප්‍රියා ලෝකයේ පොළොව ජලය මේ හැම දෙයක් සම්බන්ධව අපූර්ව සංකල්ප විඥානගත කරනවා. දැන් මේවා සම්බන්ධව ප්‍රතිචාර නැත්නම් නැවත ප්‍රතිචාර දක්වන්න. දැන් ලෝකේ අග්‍රගණ්‍ය සාහිත්‍යදරයන් බොහොමයක් බිහි ප්‍රේක්ෂක නැත්නම් පාඨක රසික විශාල ප්‍රමාණයක් බිහි වුණා මේවා ඉදිරිපිට. හැබැයි අපි මේ සමාජ ගමනේදී අපි සමාජයේ දියුණු තැන් දැක්ක ලෝක ඉතිහාසයේ. මෙතුමිය කිව්වා වගේ මහා විප්ලව දැක්කා. හැබැයි ඒව ඇතුළේ තිබුණේ සමාජයේ ගුණාත්මක වෙනස්කම් කිරීම සඳහා සාහිත්‍යකරුවන් කලාකරුවන් දක්වපු උත්සාහය. ඒ අද වගේ සමාජයකට උන්ට මේ
තියෙන ඉඩකඩ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. මේ සංවර්ධන ජාතික සංවර්ධනයට මොවුන් සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා කතා සම්බන්ධ කරන්න බැයි නම් මේ සාකච්ඡා වැඩක් නැහැ. නිසා මේ ඒ ගැන කතා බහ කරමු මේ විරාමයෙන්. අනතුරුව ඔබ එක්වන්නේ ජනපෞර සමගයි ප්‍රදේශ සිටින්න අප සමග. ජනපෞර සමගයි මේ එක්වන්නේ. හිතතුනේ දැන් මේ කතා බහ කරන ඇතුළෙත් මේ වචන ඔස්සේත් මේ වචනත් ඔබේ මනස් කුහරයට ගමන් කරනවා කියලා අපි දන්නවා. ඒ ඔස්සේ ඔබ ඔබේ ලෝකේ හොයනවා, ඔබ දන්න අත්දැකීම් හොයනවා, ඔබ ගාල් වෙන්න උත්සාහ කරනවා, ඔබ තුරුළු වෙන්න උත්සාහ කරනවා. සමහර ඔබ අත්විඳි දේවල් එක්ක මේ සාහිත්‍ය විෂයෙහි කලා විෂයෙහි ලොකු විශේෂත්වයක් තියෙනවා. අපි හැමෝටම අදාළයි. අපි හැමෝගෙම ලෝකය පුළුල් කරන්නට, පුළුල්ව හිතන්නට, දියුණු විදියට හිතන්නට අපි අනුපානයන් සපයනවා. වැඩසටහනත් අද දවසේ විශේෂ වන්නේ ඒ නිසා. ලීලානන්ද මහත්මයා දැන් අපිට මේ දියුණුවයි කියන සමාජයක් දියුණු නැහැයි කියලා තැනට අපි යම් ප්‍රමාණයකට එකඟ වෙනවානේ. ඒ කියන්නේ මේ භෞතික වශයෙන් අපි දේවල් අත්පත් කරගත්තට මනුෂ්‍යයන් හැටියට අපි අපේ සිතුවිලි, අපේ සිතුම් පැතුම්, නැත්නම් අපේ මනෝභාවයන්, අපේ හැසිරීම් වගේ දේවල් තියෙන වලින් අපි ඉන්නේ ඊටාව අතිශය පුද්ගලවාදී පටු තැන්වල. දයාව ඔබ කිව්ව අර මහා මනුෂ්‍ය ගුණයන්, දයාව, ආදරය, මෛත්‍රිය, කරුණාව, ඉවසීම, මෙතුමිකෝ ඉවසීම කොයිද? දේවල් දරා ගැනීම, ජීවිතේ සම්බර කර විඳ ගැනීම කියන කාරණා මේ අපි පොදුවේ වේද දුක් විඳින ප්‍රශ්න ටිකක් මේ මම කතා කරන්නේ. ඔබ මා ඇතුළු මේ ප්‍රේක්ෂක ජනතාව ඇතුළු මා ඔබ හිතන්න අපි කොයිතරම් අපේ හිත ඇතුලේ සමහර නිමාඩු දාලා අඬනවා. මේ ඇඬුව කියලා විසඳෙන්නෙත් නෑ ඒක. මේ නිමාඩු දාලා අඬනවා. නැවත ඒක සිහික අතීතයේ නැවත වර්තමානට හාරලා ගෙනල්ලා දාලා ඒක පහුරු ගා අඬනවා අපි දැන්. දැන් මේ තැනකටනේ අපි මේ බාහිරින් ලොකු කියවීමක් දෙන්නේ සාහිත්‍ය කෘතියක් කරන් කලාව හරහා. කොහොමද මේ සුවපත් සමාජයේ අපි කියන රිදුම් දෙන, කකියන, වේදනාබර සමාජයක් ඇතුළට කොහොමද මේ සුවපත් භාවය ලං කරන්නේ? මොකද්ද ප්‍රවේශය? මේක මම මෙහෙම එකක් ගත්තොත් ඔය සංස්කෘත පඬිවරු කියලා තියෙනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. ඒක කියන්නේ ගතෝස්ක මර්කෝ භාතේන්දුර් යාන්ති වාසාය පක්ෂිනන් ඉත්තේය මේවදිකින් කාව්‍යම් වාර්තමේනන් ප්‍රත්‍යක්ෂතේ කියලා. ඒ කියන්නේ ගතෝස්ක මර්කෝ භාතේන්දුර් හිරුවවරට ගියා. පක්ෂිහු කැදලි වලට ගියහ. මේ කවියක්ද නැත. මේ වාර්තාවක් පමණයි. දැන් එක පැත්තකින් ගත්තම අපි දැන් ඔබ කියපු මේ සන්දර්භය තුලේ අපි දකිනවා මෙහෙම වාර්තා ටිකක් තමයි අපි මේ වෙනකොට දකින්නේ. අර ඔබ ඒක කිව්වනේ වාක්‍ය ටිකක්. ඒ කියන්නේ මේ නැවත අඬන එකම අපිට අඬලා පෙන්නනවා. දැන් අපිටම ඒ තියෙන ටික නේ. ඒ තියෙන ටිකම වාර්තා විදිහට පෙන්නනවා. අද එක පැත්තකින් ගත්තාම. දැන් ඉතා ඛේදවාචකයක් විදිහට ගත්තොත් දැන් අපේ 80 දශකයේ ඉඳන් 80 90 දශකයේ ඇති වුණානේ කර්මාන්ත ශාලා, ඇඟලුම් කර්මාන්ත ශාලා. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල මං හිතන්නේ 90%ක්ම ආවේ කාන්තාවන්. ගම්වල ඉන්න දුවලා ආවේ. දැන් මේ ගම්වල ඉන්න දුවලට අර පෝෂණය කරන්න ටිකක් ආවේ වාර්තා ටිකක්නේ. නම කතා කියලා ටිකක් ආවනේ. මොකක් හරි නම් ප්‍රසිද්ධ නම් තියෙනවනේ. ඒකේ ආවේ එකම වාර්තාව. ඒ කියන්නේ මේ හැම නව කතාවකම තියෙන්නේ ගන්න ආහාර එක්ක සම්බෝල, මැල්ලුම, බත්තික, පරිප්පු, පොලොස්. පළවෙනි නව කතාවෙත් ඒක. දෙවෙනි නව කතාවෙත් ඒ මෙනු එකමයි. මේ චරිත ටික පොඩ්ඩක් එහාට මෙහාට වෙනස් කරලා. ඒව අර සංස්කෘත අර කියපුත් ගතෝස්ක මාර්කෝ බාමි හිරුවවරට ගියා, පක්ෂූ කැදලි වලට ගියේ. මේ කවියක් නෙමෙයි. මේ වාර්තාවක් පමණයි. ඒ වාර්තා ටික බල අර ළමයි ඔය හිටපු ළමයි ටික මේකේ කුණු වෙන්න ගත්තා. මං කියන්නේ ඒ අපේ ගර්භාෂ ටික කුණු වෙන්න පටන් ගත්තා මේකත් එක්ක. මං කියනවා කෙලින් මේ ඍජු චෝදනා පත්‍රයක්, අධි චෝදනා පත්‍රයක් එල්ල කරනවා මම. නේද? අධි චෝදනා පත්‍රයක් එල්ල කරන අපේ ගර්භාෂ ටික විස බීජ වලින් කුණු කරා. දැන් මේක මේ ඕජස් කරනවා. දැන් අපි කියවන්නේ දැන් අපි හයිවේ ටිකක් 2015 2020 වෙනකොට හයිවේ ටිකක් හදලා තියෙනවා. හැබැයි අපි හයිවේ වල යනකොට අහන්න සින්දු ටිකක් ලියලා නැහැ. නේද? අපි හයිවේ වල දැන් මම අවස්ථා කීපයක ගියා කොළඹ සිට යාපනයේ දක්වා වැඩසටහන් වලට. මම ගොඩක් වෙලාවට ඒදී පූර්ණරින් වල බහිනවා. හවස 8ට විතර කොළඹින් නැග්ගාම රෑ 1-2 වෙනකොට පූර්ණරින් වල
මම බහිනවා. ඒ බැහැලා මම ඒ ළඟම තියෙන බස් වලට ගිහලා තියෙන කණුවක් හයියෙන් අල්ල ගන්නවා. මොකද ඒ වෙනකන් අහපු ටිකෙන් සාමාන්‍ය වචනයක් කියනවනම් මේ වරහන් ඇතුළේ මේ වචනයක් දාන මංජන් වෙලා බහින්නේ. ඒ අහන ටිකෙන්. එතකොට මං කියන්නේ අපි හයිවේ ටික හැදුවා. හැබැයි ප්‍රകൃතියට එන්න ටික වෙලාවක් යනවා. ප්‍රകൃතියට එන්න. එතකොට දැන් මං අර ආමිකේ වැඩසටහන කරනකොට මේ එන ළමයි ඇවිල්ලා අහනවා ඇයි සර් කියලා. මං ඉතින් පොඩ්ඩක් hina වෙලා අපි යන්කල් ඉතින් ඒ ළමයි බෑග් කරන් යනවා. සින්දුවකින් ගුටි කෑවා වගේ කියලා කියන්න වෙන්නේ. ගුටි කා කියන්න බෑනේ ළමයින්ට. දැන් මං කියන්නේ අපි හයිවේ ටික හැදුවා. අපේ හයිවේ වල අහන්න සින්දු ටිකක් අපි හැදුවේ නෑ. ගීත ටිකක් අපි නිර්මාණය කරේ නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒක නිකන් හරියට ගත්තාම 10 ගොඩක් ඇතුලේ හූසල්ලටයක් දෙකක් තියෙනවා වගේ. මේ දැන් අර උදාහරණයක් අපි ඔය ප්‍රවීණ කියන ධම්මික බණ්ඩාර වගේ ධම්මික බණ්ඩාරලා එක්කෙනයි ඉන්නේ. මේ ඒ වගේ මේ ඒක 10 ගොඩ කියන මේ හූසල්ලට. ඒකනේ කැඳක් හදාගන්න හොඳයි. බඩ පිරෙන්න කන්න මදි. නේද? අපි හයිවේ ටික හැදුවට අපි ඒකට අදාළ සිම්පනි ටිකක් අපි හදාගන්න නෑ. හැදුවේ නෑ. ඒකට ඒක අපි ලොකු අඩුවක්. හැබැයි මෙතුමිය කිව්ව දැන් විවිධ ශානර කියන්නේ විවිධ ප්‍රවර්ග අපිට බිහි වෙලා තියෙනවා. හැබැයි මේ දැන් හැබැයි දැන් බදුන මොකක් වුණත් බහාලන දේනේ අපිට බලපාන්නේ. දැන් මම කියන්නේ ඒ නිසා අපිට මේ බහාලන දේටත් පිටිපස්සේ ඉන්නේ මේ නිර්මාණයේ කෙලවර දෘෂ්ටියනේ. ඒ කියන්නේ මේ කෙලවර කරන්නේ කොතනින්ද? සතුරා පරාජය කරලා ඔහුගේ රුධිරේ මගේ ඇඟේ තවරගෙන මම හිතනි හදා ගන්නවද? එහෙම නැත්නම් මම සමාව දීලා ජය ගන්නවද කියලා. දැන් මේ අති දාවනකාරී සමාජය ඇතුළේ ඔබ කිව්ව මේ අධිවේගී මාර්ගවල ගමන් කරන සත්වයින් ඉන්න ලෝකයක් ඇතුලේ දැන් අපිට එහෙම මේ සංවර්ධනයේ ගුණයක් ඇවිල්ලා තියෙනවද මේ ඔය කියන කී නිර්මාණ හරහා එහෙම එකක් තියෙනවද අපි ඒක දශකයකදී අපිට මග හැරුන්නේ නැද්ද දැන් මේ තුමියලා ලොකු උත්සාහයක් දරනවා මේ කවරට හරවන්න ස්වභාවිතයට ගේන්න මේ අවරගණේ නිර්මාණයන් අත්අඩංගුවට ගන්න යුතු වගේ කාරණා නෙවෙයි දැන් අපි විවිධ ඇඟට නුසුදුසු ආහාර පාරිභෝගික අධිකාරියෙන් අත්අඩංගුවට ගන්නවා. දැන් කියන්නේ එක කාපු ගමන් භෞතිකව ලෙඩ වෙනවා. හැබැයි මේ මිනිසාගේ මනස සහ ආධ්‍යාත්මය ඔබ කිව්වා වගේ අර කුණු කරලා දමන සමාවෙන්නේ වචනේ. ඒ බඳු තත්වයකට මානවයා ගෙනියන මිනිසාව ගෙනියන කෙනෙක් දැන් උපතින් හැමෝම අඬන්නේ එකට අපි හැමෝම මව් කුසෙන් ඇවිල්ලා අම්මගෙන් කිරිබොන්න එකට. දැන් සිට මට ලැබෙන සංඥා අනුවනේ මගේ හිතුවිලි හැදෙන්නේ. ඒකට මොකක්ද අපි යෝජනා කරන්නේ මේක රජයේ ඉන්නවා මෙතන පාසල් පද්ධතියක් තියෙනවා වෙනත් විශ්වවිද්‍යාල තියෙනවා ඒත් අපි එතනමයි මොකද්ද ඔබට කරන්න දෙන යෝජනාව මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්න දෙන්නටම පොදු ප්‍රශ්නයක් දෙන්නට උත්තරයක් හදන්න පුළුවන්. ඔව් දැන් ඇත්තටම මේකේ එකක් තමයි අපි හඳුනා ගන්න වෙනවා මේකේ කේන්ද්‍රීය කාරණා මේ වගකීම අපසතුවමනේ තියෙන්නේ. දැන් සරල අපසතුවම තමයි මේ වගකීම තියෙන්නේ. දැන් සරල උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ඇතම් නම් ගම් කිව්වත් නොකියත් බෑනේ නේ. දැන් මේ අපි දන්න මේ පෙනී සිටින චරිතම ඇවිල්ලා අපි වැසිකිලි හොදනවා. මේ ඇවිල්ලා කියන මේකෙන් හොදන්න මේක හොඳට පිරිසුදු වෙනවා. මේක බොන්න බලේ ජවයේ සත්‍ය එනවා කියලා නේ. ඒතකොට මේක කණ්ඩ මාර කියලා වාක්‍ය ටිකක් කියනවා. හැබැයි මේ අතරම ඉන්නවනේ නැවත මම අර හූසල්ලටයක් දෙයක් කිව්වා වගේ ඇතම් චරිත ඒවට ගියේ නැති. දැන් මම ගරු කරන ප්‍රකට චරිතයක් තමයි ජයලත් මනෝරත්න අපි. කිව්වට කමන්නේ නැහැ ප්‍රකට එතුමා නැහැ. හැබැයි ජයලත් මනෝරත්න කවදාවත් වැසිකිලි හොදන්න ගියේ නැහැ. නේද? එහෙම නැත්නම් බලේ ජවයේ ශක්තිය නම් මෙන්න මේක බොණ්ඩ කියලා කිව්වේ නැති චරිතයක්. විශිෂ්ටයි. බෝධිසත්ව ගුණෝපේත චරිතයක් විදිහට දකිනවා මම. ඉතින් අපසතුමයි තියෙන්නේ. ඉතින් ඒ චරිත නෙමෙයි අපට එන්නේ. ඒක ඉන්නේ අර ධනවාදයේ විසින් නිර්මාණය කරලා තියෙන අකුමක්ද ධනෙ මත පදනම් වෙලා. ඇත්තටම අපිම තමයි තේරුම් ගන්න ඕනේ කුමක්ද අපි කරන්න කියලා. අවසාන විග්‍රහයේදී අවසාන වශයෙන් මම ඔබට මේ කෘතියක් ගැන යෝජනාවක් කරන්න ගියා. ඒ කෘතියේ නම බාල්හ ගිලානෝ කියලා. බාල්හ ගිලානෝ කියන මේ කෘතිය කියවන්න කියලා මම ඔබට යෝජනා කරනවා. මේ පොතන ලියන හෙන්රි ජයසේන. එතුමාට දරුණු පිළිකාවක් වෙලා දෙනවා. වැළඳුනාට පස්සේ එතුමා මේ පොත ලියන්නේ. මං කියන මේ පොතත් එක්ක මේක ਵਿਚාරය කරගන්න හොඳම පොතක් තියෙනවා. ඒක තමයි මේ ජීවිතයේදී පළ දෙන කර්ම කියලා පොතක් ලිව්වා. ඒක ලිව්ව මහාචාර්ය නන්දසේන රත්නපාල. එතුමා ලස්සනට ලියනවා මේ භවයේ මේ ජීවිත කාලෙදිම කරපු දේවල් වල කර්මයන් කොහොමද පටිසම් දෙන්නේ කියලා. ඒතකොට මං
යෝජනා කරන්න කැමති ඔබට. මේ වගකීම තියෙන්නේ අප සතුමයි. ඒතකොට අපේ කාර්යභාරය අපි තීරණය කරගන්න ඕනේ අපේ පැවැත්ම. මගේ පැවැත්ම කොහොමද විනිශ්චය කරගන්නේ? මන් තමයි විනිශ්චය කරගන්න ඕනේ. වෙන කවුරුවත් නෙමෙයි. එහෙනම් මේ සාමූහික එකතු වෙලා මේ විනිශ්චයන් කරගන්නවා නම් මම හිතන්නේ අපේ පැවැත්ම වඩාත් සුබදායී කියලා යෝජනා කරන්න පුළුවන්. මම හිතන්නේ 5 වසරේ විභාගයට ශිෂ්‍යත්ව විභාගයට පවා අපේ යහපැවැත්ම පිළිබඳව පාඩම් අපි අසා තිබෙනවා දෙමාපියෝ දරුවන්ට කියනවා. හැබැයි මේ යහපැවැත්ම පිළිබඳව තියෙන ඇත්ත භාවිතය සහ ඒ ඇත්ත දැනුම් පද්ධතිය අපේ සමාජය ඇතුලේ මේ ප්‍රශ්න පත්‍රයක් ඇතුලේ නැහැ කියලා අපේ විශ්වාසය. ඔබතුමියට දැන් ලේඛිකාවක් හැටියට මා විශ්වාස කරනවා දැන් කිසියම් වෙනස් වූ දෘෂ්ටියක් මත පිටලා ඔබ නිර්මාණය කරන නිරත වෙනවා. මොකක්ද මේ ගමන සම්බන්ධව ඉදිරියේදී ඔබේ ඉදිරි ගමන කොහොමද මේවා බෙදා හදාගන්නේ? ඉදිරියටත් මම හැම වෙලේම කතා කරන්න කැමති මං අනාගත පරපුර වෙනුවෙන් අපි යමක් දෙන්න ඕනේ. කියන්නේ ඒ අයව අර අපි ආස කරපු පරණ දේවල් කියලානේ අපි කටවචනයට කියන්නේ. අපේ ජන කවිය, අපේ ගද්‍ය සාහිත්‍ය මේ දේවල්. ඉතින් මේ දේවල් වලින් පෝෂණය වෙච්ච බොහොම මානව හිතවාදී පරපුරක් ඉදිරියට බිහි වෙන්න ඕනේ. ඒ සඳහා වගකීමක් අපි හැමෝටම තියෙන මිනිස්සු හැටියට. ඒ කියන්නේ ලේඛිකාවක්ද කවියෙක්ද කියන එක නෙවෙයි, පොදුවේ ගත්තාම මිනිස්සු හැටියට අපිට සමාජමය වගකීමක් තියෙනවා. අපි ජීවත් වෙන සමාජයට යම්කිසි සාධනීය දෙයක් එකතු කරන්නට. ඒ වගේම තමයි අපි විවිධ වාර්ගිකයන් ජීවත් වෙන රටක මේ සංස්කෘතීන් මිශ්‍ර වීම හුදකලා සංසිද්ධියක් නෙමෙයි. මේ ආර්ථික සමාජීය පසුබිමක ජීවත් වෙනවා කියන එක. අපි හැමෝම එකිනෙකා අතරට බද්ධ වෙලා තියෙනවා. ඉතින් අනිත් කෙනාගේ සංස්කෘතියට, අනිත් කෙනාගේ හදවතට අපේ හදවත විවර කරන ප්‍රමාණයට තමයි අපේ ජීවිතයේ ලස්සන අපිට දකින්න පුළුවන් වෙන්නේ. අපේ ජීවිතය අපිට හරියට විඳ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මනුෂ්‍යත්වයේ විඳින්න තියෙන හොඳම අභ්‍යාසයක් තමයි ඔබේ හදවත අනිත් කෙනාට විවර කරන්න. ඔබ අදහන ආගමට අනුව ජීවත් වෙන්න ඔබ බුද්ධිමත් විය යුතුයි. ඔබ දක්ෂ විය යුතුයි. ඒ වගේම තමයි මගේ ශාස්ත්‍රයන් වහන්සේගේ දහම අනුව අර අපි උදේ හවස කියන්නේ කරණීය සූත්‍රය. ඔක කිව්වට වැඩක් නැහැ. ඕකේ තියෙන හරය අපි අපේ හිතට එකතු කරගත්තේ නැත්තම්. ප්‍රධානම දේ තමයි ඔබ මෘදු වෙන්න. ඔබේ දරුවන් අතින් වැරදි වෙන්න පුළුවන්. ඔබේ සමීපතමයන් අතින් වැරදි වෙන්න පුළුවන්. ඒ දේවල් දිහා මෘදුව බලන්න. අර සක්කෝ උජුච සූචූච සුවචෝචස්ස මුදුවන තිමානී කියන්නේ. ඒ කියන්නේ නිහතමානී වෙන්න, මෘදු බව ඇති කරගන්න අනිත් කෙනා වෙනුවෙන්. ඒ වගේම හරි දේ කරන්න. ඔබ කරන දේ හරි නම් ඒ ගැන ආත්ම විශ්වාසයක් ඇතුව ඉදිරියට යන්න ඔබ දක්ෂ විය යුතුයි. ඔබ ඍජු විය යුතුයි. ඔබට ස්තුතියි. ජය වේවා. ස්තුතියි ඔබටත්. කලාකරුවෙක් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මුතු බෙල්ලෙක් කියලා ඔබ අසා ඇති මම හිතන්නේ දැන්. අහම්බෙන් ඇඟ ඇතුළට යන වැලි කැටයක් තාම බරපතල වේදනාවන් මැද එයාගේ මුතු බවට හරවනවා. හැබැයි මුතු බවට හැරෙනකොට එයා ජීවිතුන් අතර නැහැ. එයා මුතු දීලා එයා මේ අතුරුදහන් වෙනවා. එයා අපෙන් සමු ගන්නවා. ඒ නිසා මේ අපි ප්‍රාර්ථනා කරන්නේ වැඩි වැඩියෙන් මේ අපි පොදු වස්තු කලාකාරයෝ කියන්නේ ගොඩක් පොදු වස්තු ඇතුළට වැඩි වශයෙන් වැලි යන්න වෙනවා. මුතු හදන්න වෙනවා. වැඩි වේදනාවක් දරන්න වෙනවා. වැඩි වේදනාවක් දරන්න වෙන සංවේදනාව ඔබ හැමෝටම පොදුයි. ස්තුතියි ඔබතුමියට මදුසාචිරන්තනි විලංගකෝන් මහත්මිය තරුණ ලේඛිකාවක් කිව්වින්දයක්. ජීවිතයේ සුන්දරම වාක්‍ය ඔබ වැකී ඔබ ලියනවා. අලුත් පදරුත් නිර්මාණය කරනවා. අලුත් අරුත් නිර්මාණය කරනවා. ඔබට දීර්ඝායු වැඩි වැඩියෙන් නිර්මාණ ශාස්ත්‍රය ජය ගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආය දවසක හමු වෙමු ජනකවරේ. ස්තුතියි ඔබට. ඒ වගේම ලීලානන්ද මහත්මයා ඔබ ගවේෂකෙක් මට අනුව ආධ්‍යාත්මය හොයන, මනුෂ්‍යත්වය හොයන, බෝසත්කම හොයන කෙනෙක්. ඔබට ස්තුතියි සංවාදයේ පෝෂණය කරා කතිකාචාර්ය ලීලානන්ද මහත්මයා. ජය වේවා දීර්ඝායු. හිතතුනි අපි ජනපෞරෙන් සමුගන්නයි සූදානම. අපි හිතමු මේ සංවර්ධනය කියලා කියන විෂය ඇතුලේ අපිට මාලක සුවඳ, මෘදු බව, බත්කූරෙකුගේ හඬන හඬ, ඒ වගේම පොළොව, අහස මේ සියල්ලම අපිට දැනෙන වඩා හොඳ මිනිසෙක් වන්නට අපිට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙයි කියලා විශ්වාසයත් එක්ක ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. සුබ හෙට දවසක්. අපි ගිහලා එන්න. ස්තුතියි.